සිංහල වංශ කතාව ගත්තාම අනුරාධපුර යුගයට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. විශේෂයෙන්ම ගත්තොත් ගොඩනැගිලි කලාව විවිධ ඉදිකිරීම් පිළිබඳව කතා කරොත් අනුරාධපුර යුගයේ ඉදිකිරීම් විස්මිතයි. ඉතින් අනුරාධපුරයේ අටමස්ථාන වන්දනාවේ එන ඔබ අමතක කරන්න එපා. ඒ අටමස්ථාන හැටියට නම් වුණු ස්ථාන වැඳ පුදාගෙන පිටව යන්න එපා. එන්න මේ තැන්වලට. මේ වටේ පෙරස වැටිය දාගෙන වටේම තියෙන්නේ බොහොම අගන බොහොම වටිනා පුරාවිද්‍යා ස්මාරක. මේවා නරඹන්න. මේවයි දැනුම, මේවයි කරුණ ඔය දරුවන්ට කියලා දෙන්න. ඒක හරි වටිනවා. ඉතින් මම ආය ඔබ එක්කගෙන එනවා තවත් බොහොම සුන්දර තැනක. අන්නක මේ එක ගල් පුවරුක විශාලත්වය මොන වගේද? අඩි 20ක විතර. එතනින් පටන් ගත්තාම මේ ගල් පුවරුව තනි ගලක් විදියට මෙතෙන්ට එනකන් තියෙනවා. මේක සන්නිපාත ශාලාව හැටියට නම් කරලා තියෙනවා. ඒ කියන්නේ සන්නිපාතයක් කියලා කියනකොට අපි අර ගොඩක් සමූහයක් වගේ වචනයක් නේ. මේක සන්නිපාත ශාලාව කියලා කියන්නේම රැස්වීම් ශාලාව, සභා ශාලාව. මෙතනට තමයි ඔවුන් එකතු වෙලා විවිධ වූ සාකච්ඡා සිදු කරන්නේ. ඒ වගේ දේවල් කරන්නේ. තවමත් මේවයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. මේ තුල ආසනයක් තිබෙන්නට ඇති. මේ රැස්වුණු පිරිස අමතන ප්‍රධානියෙක් ඉන්නට ඇති. ඒ ප්‍රධානියාට තිබුණු අසුන මේ වේදිකාවේ තිබෙන්නට ඇති. ඉතින් මේ කාලයත් එක්ක විනාශ වෙච්ච දේවල් නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන තමයි මේ විදිහට අපිට බලා ගන්න ඉඩහසර හදා දීලා තියෙන්නේ. බලන්න පුදුම තරම් මේ පරිසරය තුලත් ස්මාරක ගොන්නක් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල මොකක්ද කියන කාරණාව සම්බන්ධව නිශ්චිත වූ හඳුනා ගැනීමක් නැහැ. බෝධිඝර ලක්ෂණයකුත් තියෙනවා. මේක ගොඩනැගිල්ලක් නෙමෙයි. මේක බෝධිඝරයක් වගේ පේනවා. මෙතන තියෙනවා යම් කැනීම් කරපු තැන්. අපිට ඒක ගැන මට ඒක ගැන නිශ්චිතව කියන්න දෙයක් නැහැ. මොකද පුරාවිද්‍යාවෙන් හඳුනාගෙන සනාථ නොකරපු කාරණාවක් ගැන කතා කරන්න බැරි නිසා. ඉතින් ක්‍රිස්තු වර්ෂ 956 ගල්ටැම් 176කින් සමන්විත මෙන්න මේ පොහොයගය පස්වන මිහිඳු රජු විසින් පිළිසකර කළා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මේ පස්වෙනි මිහිඳු රජු විසින් පිළිසකර කළ අලුත් වැඩියා කළ ගල්ටැම් 176කින් සමන්විත පොහොයගය එහෙම නැත්නම් උපෝසථාගාරය මෙය කියලා විශ්වාස කරනවා. බලන්න හරිම මහ විශාල ගල් කණු. ඒ පොතේ සඳහන් වෙන ගල් කණු ප්‍රමාණය නිවැරදි. එතකොට එහෙමනම් මේ ඒ පරිසරය තමයි. ඉතින් මේ විදිහට අද අපිට දැකබලා ගන්නට අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් අනුරාධපුරේ ආවම මෙන්න මේ තැන් බලන්න අමතක කරන්න එපා. මේවා හරි වටින තැන්.
මෙන්න මෙතනත් අර රුවන්වැලි සෑයේ වගේම අපු වෙනවා ජන්තාගරයක්. ඒ කියන්නේ ගිලන් භික්ෂුන් වහන්සේලාට ඒ වෙහෙස මහන්සිය වැඩි ඇඟපත සතපවා ගන්නට උණු පැන් ස්නානය කරන්න ලැබු තැනක්. මේ ඖෂධ අමරන්න භාවිතා කරන ගල්. මේ තමයි ජල තටාකය. මේකේ ඇතුළත යා පොළොවට යට වතුරට නෙමෙයි තියෙන්නට ඇති ජලය උණුසුම් කරවන යම් විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේ කියන බෙහෙත් අඹරපු ගල්. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය පිළිබඳව ඒතර තියෙන විදිහ මේ වතුර එළියට පිට කරන්නේ ඒ විදිහට හදපිටනවා. ඉතින් මේ වගේ තැන් මම වේගෙන් යන්නේ තව 102යි. මගේ ෆෝන් එකේ බැටරි තියෙන්නේ. ඉතින් අද ඒක කරන වීඩියෝ වේවි. ඒක කොටයක්. මේ දෙකන ඈතට මේ පැත්තට ගියොත් විශාල වශයෙන් තියෙන පුරාවිද්‍යා ස්මාරක. ඉතින් මම ඒව බලාගෙන එනවා. හැබැයි වීඩියෝ කරන්න මට බැරි වේවි. ඉතින් මේ වගේ තැන් නරඹන ගමන් අපහසුවකින් තොරව ඔබටත් ඔබේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් විදියට දල අදහසක් ගන්න පුළුවන් කරුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සටහන් කරලා තියෙනවා බෝඩ් එක. අඩුතරමේ මේවා මොන වර්ෂයේද නිර්මාණය කරලා තියෙන්නේ, මොන රජතුමා විසින්ද මේවට අනුග්‍රහය දක්වලා තියෙන ආදී කරුණු කාරණා මේවයි සටහන් කරලා තියෙනවා. ඉතින් අර මේ තියෙන බලන්නකෝ අර ගල් කණුවකට මේ පේකඩ සහිත ගල් මුදුන සම්බන්ධ කරන විදිහ හොඳයි. එහෙනම් දැඩි වෙහෙසයි දැන් නම් දවස් දෙකක්ම මේ පරිස්සයන් වල මම ඇවිද්දානේ. ඉතින් වීඩියෝ බලන්න. ඉතින් ඔබේ දරුවොත් එක්ක ආවහම මේ වගේ තැන් ඒ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ බලලා ලයික් එක කමෙන්ට් එකක් දාන්න. හරිද?